සුබ දවසක්. ඉතින් YCS Legends තවත් දිගහැරුමක් සමග ඕගොල්ලෝ මේ අපිත් එක්ක එකතු වෙන දවසේ මම ඕගොල්ලෝ හැම දිනවම ඉතාමත් ආදරයෙන් මේ YouTube නාලිකාව වෙත පිළිගන්නවා. ඉතින් අද දවසේ අපේ YCS ව්‍යාපාරයට පුරෝගාමී වෙච්ච මහා පුද්ගලයෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. හැමදාම අපිත් එක්ක සමීපව කටයුතු කරන එයාව අඳුන්වලා දෙන්න තමයි මගේ සූදානම. ඉතින් ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ආයතන මාලාවක අපි කියන්නේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් දරමින් තමත් කැපී පෙනෙන නායකත්වයක් ලබා දුන්න අශෝක පීරිස් මහතා තමයි අද අපිත් සමග මේ YCS Legends අද දිගහැරුමත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ආයුබෝවන් ඔබතුමාට ඉතාමත් සාදරයෙන් මේ වැඩසටහන වෙත පිළිගන්නවා ඔබතුමාව. ඉතින් අද එදා ඉඳලා අද දක්වා මේ ආපු ගමන ගැන මොකද්ද අංකල්ට කියන්න තියෙන්නේ? Thank you නවෝදයා. මම YCS එකේ හිටියේ සෙන්ට් ජෝසෆ්ස් වලදී. ඊට පස්සේ YCS එකෙන් අයින් වෙලා ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම accountancy කරුවා. accountancy කරලා ඊට පස්සේ මම සිංගර් ඉන්ඩස්ට්‍රීස් වල accountant හැටියට join වුණා රත්මලානේ. ඊට පස්සේ සිංගර් ශ්‍රී ලංකා ගෲප් එකට ආවා. එතන ෆිනෑන්ස් මැනේජර් වුණා, ඩෙපියුටි ෆයිනෑන්ස් ඩිරෙක්ටර් වුණා, ෆයිනෑන්ස් ඩිරෙක්ටර් වුණා. ඊට පස්සේ මට මාකටිං ගැන අවබෝධයක් ලබා ගන්න සමාගම තීරණය කෙරුවා මම ගෲප් එක, ඒ කියන්නේ වර්ල්ඩ් ගෲප් එක ඩිසයිඩ් කෙරුවා මාව යවන්න සිංගර් ජමේකා වලට. බටහිර වෙස්ට් ඉන්ඩීස් වල තියෙන සිංගර් ජමේකා එකට. එතකොට එතන මම මාස 5ක් මාකටිං එක්ස්පීරියන්ස් එක ලබා ගත්තා. ඊට පස්සේ මම හොංකොං වල සිංගර් ඒෂියා ගෲප් එකේ චීෆ් ෆයිනෑන්ෂල් ඔෆිසර් හැටියට කටයුතු කෙරුවා අවුරුදු 2ක්. ඊට පස්සේ මම ආපහු ශ්‍රී ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ සිංගර් ගෲප් එක අවුරුදු 8ක් චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් හැටියට කටයුතු කෙරුවා. ඊට පස්සේ මම කාගේ සුපර් මාකට්ස් වල අවුරුදු 5ක් CEO මැනේජින් ඩිරෙක්ටර් හැටියට කටයුතු කෙරුවා. දැන් වර්තමානයේ මම සමාගම් කීපයක අධ්‍යක්ෂකවරයෙක්, එක සමාගමක මම සභාපති තනතුර ගන්නවා. 1971 වර්ෂයේදී මේ තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය තරමක් උදාසීන වෙනවා. ඒත් නැවතත් 1978 වර්ෂයේදී මේක නවම 50ක් එක්ක ආරම්භ වෙන්න මේ මරදාන සාන්ත ජෝසප් විදුහලේ පටන් ගත්ත සෛලයන් හේතු වුණා. ඉතින් රංජිත් ලක්සිරි වැනි ඒ සමකාලීනයන් එක්ක එකතු වෙලා තමයි මං හිතන්නේ අශෝක පීරිස් අංකල් මේ YCS දෙවන සෛලයක් කියලා එකක් පාසලේ තිබ්බා කියලා අංකල් කිව්වා අපිත් එක්ක. ඉතින් අංකල් මොකක්ද අපි දෙවන සෛලයක් කියලා එකක් අහලා නැහැ අපේ කාලේ. මොකක්ද අංකල් මේ YCS දෙවන සෛලයක් කියන්නේ? නවෝදයා අපි YCS එක ස්ටාර්ට් කරද්දී 1978 දී අපේ සෛලය පටන් ගත්තේ ග්‍රේඩ් 10 සෙල් එකේ. ඒගොල්ලන් ග්‍රේඩ් 9 සෙල් එකක් පටන් ගත්තා. ඒතකොට මේ අවස්ථාවේදී මට මමයි තව එක්කෙනෙකුයි පත් කෙරුවා සම සභාපතිවරුන් හැටියට, ජොයින්ට් ප්‍රෙසිඩන්ට්ස්ලා හැටියට. ඊට පස්සේ ග්‍රේඩ් 9 එකේදී අපි ඒ වගේම ග්‍රේඩ් 10 එකේදී ඒ වගේම ජොයින්ට් ප්‍රෙසිඩන්ට් සංකල්පයක් මත තමයි අපි ගියේ. ඒ අවස්ථාවේ මම හිතන්නේ YCS එක හුඟක් වැඩ කටයුතු කෙරුවා ග්‍රේඩ් 9 වලත්, ඒ වගේම ග්‍රේඩ් 10 වලත්. ඊට පස්සේ අපි ඒ කාලේ ග්‍රේඩ් 10 එකේ තමයි අපි O level කෙරුවේ. එතකොට O level වර්ෂයේත් අපි YCS එකේ ඇක්ටිව්ලි සම්බන්ධ වුණා. ඊට පස්සේ ග්‍රේඩ් 10 O level ඉවර වෙලා අපිට තිබුණා බ්‍රේක් එකක්. රිසල්ට්ස් එනකල්. ඒ අවස්ථාවේදී හැම දවසකම අපි ඉස්කෝලේ ආවා. ඒ වගේම ඉස්කෝලේ ඇවිල්ලා අපි YCS එකට සම්බන්ධ වුණා. අපි ඒ අවස්ථාවේදී අපි ඕගනයිස් කෙරුවා ඉන්ටර් ක්ලාස් ක්‍රිකට් ටූර්නමන්ට් එක. ඒ වගේම ඉන්ටර් ක්ලාස් ක්විස් කම්පිටිෂන් එක. ඊට පස්සේ ඒ ඉන්ටර් ක්ලාස් ක්විස් කම්පිටිෂන් එකයි ක්‍රිකට් කම්පිටිෂන් එකයි ඕගනයිස් කරලා අපි හොයාගත්තා කවුද නායකත්වයට දක්ෂ කියලා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන අපි අලුත් YCS සෙල් 3ක් සෙන්ට් ජෝසෆ්ස් වල ඇති කෙරුවා. ඒ සෙල්ස් තුනෙන් දෙකක් ඉතාමත් ඉහළින් ඉහළට කටයුතු කෙරුවා. එක සෙල් එකක් කෙටි කාලයක් ඇතුළත එච්චර සාර්ථක වුණේ නැහැ. නමුත් එතකොට සෙල් දෙකක් තිබුණ YCS එක සෙල් 5ක් දක්වා
වැඩි වුණා. සෙල් 4ක් දක්වා වැඩි වුණා සෙන්ට් ජෝසස් වල. ඉතින් අංකල් කොහොමද මේක ආරම්භය ආවේ අංකල්ලට කොහොමද පදනම වැටුනේ ඒක කිව්වා. අංකල් නායකත්වය කියන එකට අංකල් ලොකු හොඳ එක්සාම්පල් එකක් අපිට දෙන කෙනෙක්. ඉතින් මේ ලීඩර්ෂිප් versus spirituality ඒ දෙක ගැන අංකල්ට මේ YCS එකෙන් ආපු පන්නරය මොකක්ද අංකල්? ඒක ගැන අංකල්ගේ අදහස මොකක්ද? දැන් මම ගත්තොත් ලීඩර්ෂිප් එක මගේ ලීඩර්ෂිප් එකේ පදනම අත්තිකාරම වෙන්නේ YCS එක. මොකද මම YCS එකට ඉස්සෙල්ලා ග්‍රේඩ් 8 එකේදී මම හිටියා ක්ලාස් මොනිටර් හැටියට. ඊට ඉස්සෙල්ලා කිසිම නායකත්වයක් මම දරලා තිබුණේ නැහැ. නමුත් ග්‍රේඩ් 8 එකේ මොනිටර් ඉඳලා තියෙනවා. ග්‍රේඩ් 9, ග්‍රේඩ් 10 ඒ වගේම ග්‍රේඩ් 11 ෆස්ට් ටර්ම් එකේදී මම කටයුතු කෙරුවා YCS ජොයින්ට් ප්‍රෙසිඩන්ට් හැටියට. එතකොට එතන තමයි මගේ ෆවුන්ඩේෂන් එක එන්නේ. එතකොට ඊළඟට එන නායකත්වය මම ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් වුණා. ඒ වගේම ව්‍යාපාර වල නායකත්වය ඉසිලුවා. නමුත් ඒ හැම එකටම ෆවුන්ඩේෂන් එක හැටියට මම සලකන්නේ YCS එක. මොකද YCS එකෙන් තමයි ඒ ආදර්ශය ලැබුණේ ලීඩර්ෂිප් එකට. දැන් එතනදී C judge and act කියන එක අපි ගත්තොත් මම හිතන්නේ මොනම ශාස්ත්‍රයේ වුණත් නායකත්වය උසුලනකොට මම ෆලෝ කරපු දෙයක් තමයි C judge and act කියන එක. ඒතකොට මේ C judge and act කියන එක එන්නේ YCS එක. දැන් අපි ව්‍යාපාරයක C judge and act කියන එක එන්නේ වෙනත් ස්කේල් එකකට. එතන C කියන්නේ අපි බලනවා විතරක් නෙවෙයි අපි අහනවා, අපි එක්ස්පර්ට් ඔපිනියන් ගන්නවා. සමහර විට ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් ඔපිනියන් එකක් අරගන්නවා. නමුත් ඒ ඔක්කොම C වලට සම්බන්ධයි. ඒතකොට ජජ් කියන්නේ ඒ ඔක්කොම අරගෙන අපි ජජ් කරන එක. ඊට පස්සේ තමයි අපි ඇක්ෂන් එකක් ගන්න. ඒතකොට ඩිසිප්ලින් එකක් හැටියට මම ඒ YCS එක හින්දා හැමතිස්සෙම C judge and act කියන එක ෆලෝ කරලා තියෙනවා. දැන් ස්පිරිචුවැලිටි එක ගත්තත් ස්පිරිචුවැලිටි එකේ උනත් ඕනෑම ප්‍රශ්නයක් නිරාකරණය කරද්දී මොකක්ද හරි මොකක්ද වැරදි කියන එක අපි ඒක ෆලෝ කරනවා C judge and act කියලා. කවදාවත් ඒ කියන්නේ සමහර විට ඒක වෙනවා. නමුත් බොහෝ අවස්ථාවලදී අපි එකපාරින්ම තීරණය කරන්නේ නැහැ. එකපාරින්ම කන්ක්ලූෂන් එකකට එන්නේ නැහැ. මෙයා හරි මෙයා වැරදි මේක වැරදි මේක හරි කියලා අපි ඒක ගැන විමර්ශනය කරලා විපරමින් ඉඳලා අවබෝධයක් ලබාගෙන තමයි කියන්නේ මේක තමයි හරි මේක තමයි වැරදි කියලා. නවම වහසක නවම පොළවක නවෝදයක් කරා යන මේ ගමනේදී අපිට අංකල් කිව්වා මේ YCS එකේ තියෙන C judge act කියන මේ ක්‍රමවේදය අපේ ජීවිතයට අපි කොහොමද එකතු කරගන්න ඕනේ, ඇත්තටම අපි ක්‍රියාවෙන් කොහොමද ඒක පෙන්වන්න ඕනේ කියලා. ඉතින් අංකල් මං හිතන්නේ අංකල් මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ නායකයෙක් විදිහට කටයුතු කරද්දී අංකල් එක්ක වැඩ කරන්න ඇති අංකල් යටතේ බොහෝ සේවකයෝ පිරිසක් විවිධාකාර අය විවිධ පර්සනැලිටිස් හම්බ වෙන්න ඇති. ඒ ඉන්ඩිවිජුවල්ස්ලා ගොඩක් වෙනස්. ඉතින් අංකල් YCS එක කොහොමද අංකල්ට උදව් වුණේ මේ විවිධ අය එක්ක ගැටෙන්න අංකල්? ඒ කියන්නේ අපිටත් හම්බ වෙනවා සමාජයේ වැඩ කරද්දී එක එක විවිධ අය අපි ඒ අයත් එක්ක මූව් වෙන්න ඕන විදිහ වෙනස්. ඉතින් අංකල් කොහොමද අංකල්ගේ එක්ස්පීරියන්ස් එක අංකල්ට තිබ්බ බැක් එක කොහොමද අංකල් මේ තිබ්බ එක්ස්පීරියන්ස් එක? YCS එකේ වුණත් අපි YCS කරද්දී පුද්ගලයන් විවිධාකාරයි. එතකොට අපි සමහර විට අපිට එකඟ වෙන්නේ නැති කට්ටියත් එක්ක සාකච්ඡා කරනකොට ඒගොල්ලන් එක ගනුදෙනු කරනකොට සමහර විට අපිට ඩිෆරන්සස් ඉස්මතු වෙන්න පුළුවන්. නමුත් අපි කාලයක් තිස්සේ කරගෙන ගියාම අපිට තේරෙනවා එතන වැදගත්කමක් එතන බෙනිෆිට් එකක් තියෙනවා කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා diversity of opinion. ඒ කියන්නේ ඒකාකාරීව අදහස් දරන පුද්ගලයන්ට වඩා විවිධ අදහස් දරන පුද්ගලයන් එක්ක අපි සාකච්ඡා කරලා තීරණය කරද්දී එන තීරණය මම හිතන්නේ වඩාත් හොඳයි කියලා. ඒතකොට ඒක අගය කරන්න පුළුවන්. ඒතකොට මම හිතන්නේ ව්‍යාපාර ශාස්ත්‍රයේ වුණත් එක එක ෆීල්ඩ්ස් වලින් දැන් මම හිටියේ ෆයිනෑන්ස් වල. ඒතකොට ෆයිනෑන්ස් ඉන්දැද්දී කොහොමද අනිත් පැත්ත එක ඩීල් කරන්නේ? ෆැක්ටරි එකේ ඉන්ජිනියර්ස්ලාත් එක්ක ඩීල් කරන්නේ. මාකටිං එකත් එක්ක ඩීල් කරන්නේ කොහොමද? සේල්ස් එකත් එක්ක ඩීල් කරන්නේ කොහොමද? ඉතින් ඒ වගේ විවිධ පුද්ගලයන් එක්ක ඩීල් කරන්නේ කොහොමද? ඊට පස්සේ ඒගොල්ලෝ ඔක්කොමල්ලවට නායකත්වය ලබා දෙන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ඒකේ ඉනිෂියල් මම හිතන්නේ ට්‍රේනින් එක හම්බුනේ YCS.
ඒක ඇත්තටම මං හිතන්නේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න තරුණ ඔයාලටත් වැදගත් ඇති මේ කොහොමද අපි හැමෝත් එක්කම එකතු වෙලා වැඩ කරන්නේ මොකද අපි තනි පුද්ගලයෙක් නෙමෙයි මේ සමාජයට ගියාම ඉතින් ඒකට මං හිතන්නේ අංකල් හොඳ උදාහරණයක් දෙනවා. ඉතින් ඒත් එක්කම අංකල් මං හිතන්නේ අංකල්ගේ O levels වලින් පස්සේ අංකල්ට අවස්ථාව ලැබෙනවා ඒෂියන් කන්ෆරන්ස් එකට YCS එකේ ජොයින් වෙන්න හපුතලේ පැවැත්වුණු ඒ වකට. එතකොට අංකල් ඒ කාලේ කොහොමද සහභාගීත්වයේ YCS සෙල්ස් වලින් ලංකාවේ තිබ්බ සෙල්ස් කොහොමද තිබ්බේ අංකල් ජාත්‍යන්තර වශයෙන් කොහොමද ඒකට සම්බන්ධ වුණේ? ඒ අවස්ථාවේදී මං හිතන්නේ ලංකාවේ තිබුණ සෙල්ස් 5යි සෙන්ට් ජෝසස් වල සෙල්ස් 2ක් තිබුණා. අපේ ග්‍රේඩ් ඒ අවස්ථාවේ ග්‍රේඩ් 10 එකයි ග්‍රේඩ් 11 එකයි. ඒකම වග තිබුණා සෙල් එකක්. ඒකම මං හිතන්නේ එක්ක කිරිමැටියාගාර එහෙම නැත්නම් මීගමුවේ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ තිබුණා සෙල් එකක්. ඒතකොට 4යි නැත්නම් 5යි තිබුණේ සෙල්ස් ඒ අවස්ථාවේ ලංකාවේ. ඒ සවුත් ඒෂියන් කොන්ෆරන්ස් එකට සහභාගී වුණා ඉන්දියාවෙනුත් බංග්ලාදේශ වලිනුත් පාකිස්තාන. ඒ එක්කම ෆිලිපීන්ස් වලින් ඒෂියන් කෝඩිනේටර් කෙනෙකුත් ආවා. ෆ්‍රාන්ස් වලින් වර්ල්ඩ් කෝඩිනේටර් කෙනෙකුත් ඒ අවස්ථාවට එක් වුණා. ෆාදර්ස් ලගෙන් ෆාදර් නොෙල් ඩයස් ඒකට සහභාගී වුණා ඒ අවස්ථාවේදී. ෆාදර් නොෙල් ඩයස් ඒ අවස්ථාවෙත් YCS චැප්ලේන් කෙනෙක් වුණා. ඒ වගේම ෆාදර් ක්‍රිස්පින් එතන ඒ ඕපනිං එඩ්‍රස් එක දුන්නේ බදුල්ල බිෂප් මට මතක විදියට ලියෝ කියලා. මට මතකයි ඒ අවස්ථාවේදී ඉතාම හොඳ එඩ්‍රස් එකක් දුන්නා. කොහොමද එකපාරින් තීරණය කරන්නේ නැතුව ඒ කියන්නේ ඒක ගැන විශ්ලේෂණය කරනකොට සමහර විට අපි දකින කන්ක්ලූෂන්ස් වෙනස් වෙනවා කියලා. අපි පොඩ්ඩක් මොකක් හරි එකක් ගැන ඉන්ෆර්මේෂන් ගත්තොත් අපිට එක කන්ක්ලූෂන් එකක් එනවා. අපි තවත් වැඩියෙන් ඉන්ෆර්මේෂන් එකක් ගත්තොත් ඊට වෙනත් කන්ක්ලූෂන් එකක් එනවා. ඊටත් වඩා වෙනත් ඉන්ෆර්මේෂන් ගත්තාම ඊටත් වඩා වෙනත් කන්ක්ලූෂන් එකක් එනවා කියලා. ඉතින් ඒක මම හිතන්නේ පැහැදිලිවම මගේ මනසේ ඒක සටහන් වෙලා තිබුණා. ඒ හැම අවස්ථාවකදී මම ඒක මතක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔය කියන්නේ YCS එක කියන්නේ අපිට ෆ්‍රී තින්කින් වලට සහ ඩයිවර්සිටි ඒ හැම දෙයකටම අපිට ස්පේස් එකක් දුන්න තැනක්. ඒ කියන්නේ හරිම අපේ ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට අපිට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් තෝතැන්නක් කියලා තමයි මං හිතන්නේ. ඉතින් අංකල්ට මොනවද තියෙන මතකයන් මේ YCS එක අංකල්ට මේ හිතන විදිහ අංකල්ගේ හිතන විදිහට අභියෝගයක් හෝ බලපෑමක් කරපු අවස්ථාවන් ගැන අංකල්ට තියෙන මතකයන් අවදි කරනවා. මම හිතන්නේ YCS කියන්නේ Tamanට ෆ්‍රීලි කතා කරන්න අවස්ථාවක් දුන්න තැනක්. මට මතකයි එක් අවස්ථාවක ෆාදර් ක්‍රිස්පින් YCS සෙල් එකේ මීටිං එකකදී ඇහුවා තමන් කරපු හොඳ දෙයක් ගැන ඔක්කොටම කියන්න කියලා. ඊට පස්සේ පළවෙනි එක්කෙනා කිව්වා මම මේ වීකෙන්ඩ් එක ඇතුළත උදව් වුණා කාට හරි කියලා. දෙවෙනි එක්කෙනා තව එකක් කිව්වා. තුන්වෙනි එක්කෙනා තව එකක් කිව්වා. හතරවෙනි එක්කෙනා ආවහම එයා කිව්වා ෆාදර් බයිබලයේ සඳහන් වෙලා තියෙනවා වම් අතින් කරපු දේ දකුණු අතටවත් කියන්න එපා කියලා. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේදී ඒක ප්‍රකාශ කරන එක සුදුසු නැහැ කියලා. එයා අද සයිකොලොජිස්ට් කෙනෙක් ඔස්ට්‍රේලියාවල. ඉතින් එයා ඒක කිව්වට පස්සේ අනිත් ඔක්කොටම කියාගන්න බෑ වෙන දෙයක්. ඒගොල්ලන් ඔක්කොමලා කිව්වා ෆාදර් මං හිතන්නේ අපි එකඟ වෙනවා මෙයා කිව්ව කතාව. ඉතින් ඒ වගේ ෆ්‍රී තින්කින් එකක් තිබුණේ. ඒ කියන්නේ ග්‍රේඩ් 10 ළමයෙක් ග්‍රේඩ් 9 ළමයෙක් ෆාදර් ක්‍රිස්පින්ට එහෙම දෙයක් කියනවා. නමුත් එතන තිබුණේ ෆ්‍රී තින්කින් එක. තව අවස්ථාවක සෙන්ට් ජෝසස් වල ශිෂ්‍ය නායකයෙක් තෝරන අවස්ථාවකදී එක ශිෂ්‍යයෙක්ව අඳුනගත්තා මෙයා තමයි මෙයාව සුදුසුයි කියලා මේකට පත් කරන්නේ. නමුත් ඒ අවස්ථාවේදී යාට විරුද්ධව ආවා මතයක්. මෙයා අපේ ආගම සමහර විට සමච්චල්‍යයට පත් කරනවා, ආගමට විරුද්ධව කතා කරනවා, හැම ආගමක් ගැනකට විරුද්ධව කතා කරනවා. මෙයා මේ පොසිෂන් එකට දාන්න පුළුවන් සුදුසු පුද්ගලෙක් නෙවෙයි. ඊට පස්සේ ඕක ලොකු ප්‍රිෆෙක්ට්ස් ගෲප් එක අතර සාකච්ඡා වුණ දෙයක්. ඒ අවස්ථාවේ එක ළමයෙක් නැගිටලා කිව්වා, එයා YCS එකේ හිටපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්. එයා කිව්වා අපි සමාජ මට්ටමින් බලනකොට ඔක්කොමලා කියන එක හරි. හැබැයි අපි ආගම ධර්මය අතින් බැලුවාම අපේ ආගම කියන්නේ වෙන දෙයක්. අපි මෙයාට මේ තැන නොදුන්නොත් අපි ආගමට විරුද්ධව යනවා.
ඒතකොට ඒ වගේ එකක් grade 12 grade 13 ළමයෙක් ප්‍රකාශ කරන එක මම හිතන්නේ ඒ කියන්නේ ගැඹුරු අවබෝධයක් තියෙනවා ආගම ගැනත් ධර්මය ගැනත් ධර්මය කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ. ඒතකොට ඒ වගේ දැනුමක් ලබා ගන්න මම හිතන්නේ YCS එකෙන් ලැබපු අත්දැකීම් හැටියට. ඉතින් YCS කියන්නේ ඇත්තටම අපිට විවිධ අවස්ථාවන් සපයන තෝතැන්නක්. ඒ කියන්නේ මටත් අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. ඉතින් අංකල්ගේ සමයේත් මං හිතන්නේ ප්‍රධාන පාසලක ප්‍රධාන ශිෂ්‍ය ናයකයන් බිහි වෙන්න තරම්ම ඒ ව්‍යාපාරය ශක්තිමත් වෙලා තිබෙ. කියන්නේ ඒ ව්‍යාපාරයෙන් ඒ ආපු පුද්ගලයන්ගේ ඒ ඉන්ඩිවිජුවැලිටි එකේ පර්සනැලිටි එක ඒ YCS එකේ ඉන්ෆ්ලුවන්ස් කරලා තිබෙයි ගොඩනගන්න. ඉතින් අංකල්ට දැන් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්න මේ තරුණ තරුණියන්ටත් මේ YCS එකේ ඔපචුනිටිස් දෙන තැනක් විදිහට බලන්න කියන එක. ඒක ගැන අංකල්ට මොකද්ද කියන්න පුළුවන්? සෙන්ට් ජෝසෆ්ස් වල අපි ඉන්න කාලේ මං කිව්වා වගේ සෙල්ස් කීපයක් තිබුණා. එක කාලෙක සෙල්ස් 5ක් විතර තිබුණා එක එක ග්‍රේඩ්ස් වල. ඒ ඔක්කොම සෙල්ස් ඉන්ඩිපෙන්ඩන්ට්ලි දුවන්නේ. එක සෙල් එකක් තව සෙල් එකකට කියන්නේ නැහැ මේවා කරන්න එපා කියලා. ඉතින් ඒ වලින් ලොකු නායකත්වයක් බිහි වුණා. මම හිතන්නේ සෙන්ට් ජෝසෆ්ස් වල ඒ මම දන්න අවුරුදු 7ක් ඇතුළත හෙඩ් ප්‍රිෆෙක්ට්ස්ලා 5ක් ආවේ YCS එකේ. ඉතින් YCS එක ලොකු අත්දැකීමක් දුන්නා ස්ටුඩන්ට්ස්ලාට ඔපචුනිටි එකක් දුන්නා ඉස්සරහට එන්න ලීඩර්ෂිප් එක ගන්න කියලා. ඉතින් මම හිතන්නේ වඩාත්ම වැදගත් දෙයක් තමයි ඒ කියන්නේ මම ව්‍යාපාරික ලෝකේ වුණත් දකින්න දෙයක් තමයි සම්පූර්ණයෙන්ම ඇකඩමික් දිශාවට යන අයට වඩා ඇකඩමික්ස් and sports එහෙම නැත්නම් academics and extracurricular activities තියෙන පුද්ගලයන් ජීවිතේ ජය ගන්නවා අනිත් අයට වඩා. ඒ වගේම moral ethical standards ඒවට පටහැනිව යන අය වැටෙන එකත් මම මගේ දීර්ඝකාලීන ව්‍යාපාරික ලෝකයේ අත්දැකීමෙන් දන්නවා. ඉතින් මේ දෙකම මම හිතන්නේ YCS එකෙන් ලැබෙනවා මොනවද කළ යුත්තේ ethically morally මොනවද කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ කියලා. ඒ වගේම නායකත්වය ඉතින් මම හිතන්නේ YCS එක ඒ දෙපැත්තෙන්ම ජීවිතේට ඒ වගේම ජීවිතේ සාර්ථකත්වයට ලොකු අත්දැකීමක් දෙන ව්‍යාපාරයක් හැටියට මම හිතනවා. ඇත්තටම එකඟ වෙනවා අංකල් එක්ක. අනිත් එක අපි අපේ මේ YCS Legends දිගහැරුම් ගණනාවක් එක්ක අපි දැක්කා අපි බැලන්සින් ගැන සෑහෙන්න කතා කරා ජීවිතේ. ඒත් එකම අද අපි ගොඩක් ලීඩර්ෂිප් පැත්තට යමු වුණා. ඉතින් ඇත්තටම YCS එක කියන්නේ ඔයගොල්ලෝ හැමෝටම තෝතැන්නක්. ඔයගොල්ලන්ව වර්ධනය කරගන්න, ඔයගොල්ලන් වැඩි දියුණු කරගන්න තෝතැන්නක්. ඉතින් ඔය බලන් ඉන්න ඔයගොල්ලන්ට ජොයින් වෙන්න කැමැත්තෙන් ඉන්න අයට ඇත්තටම YCS එකට එන්න ආරාධනයක් තමයි මේ YCS Legends ඔස්සේ අපි දෙන්නේ. ඉතින් මේ වගේ අශෝක පීරිස් මහතා වගේ ඒ වගේ එක්සාම්පල්ස් අරගෙන ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් අපි ආයෙත් මතක් කරන්නේ ජූලි 4 වෙනිදා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේදී අංකල්ගේ පාසලේදී අපි අපේ 75 වන YCS සංවත්සරය පවත්වන්න ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ හැමෝම ඒ දවස ෆ්‍රී කරගන්න අංකල්ටත් මම ආරාධනා කරනවා. ආදරෙන් ආරාධනා කරනවා ඒ දවස් ෆ්‍රී තියාගන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ YCS එක කියන්නේ ඕගොල්ලන්ගේ තැන. ඕගොල්ලන්ගේ අභිමානය අරගෙන එදාට අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ඒ ආරාධනය කරන ගමන්ම අද අපි මේ YCS Legends දිගහැරුම මෙලෙස සමාප්ත කරන්නයි යන්නේ. මේ YCS 75 වසරක මේ ගමන සමරන මේ අවුරුද්ද වෙනකොට මේකට පුරෝගාමී වෙච්ච කාව හරි අපි තවමත් සම්බන්ධ කරගෙන නැත්තම් අපිව අමතන්න ඕගොල්ලොත් එක්ක කතා කරන්න ඕගොල්ලන්ගේ අත්දැකීම් බෙදා ගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන්ම අපිව අමතන්න කියලාත් අපි මතක් කරනවා. අද අපිත් එක්ක එකතු වුණ අශෝක් පීරිස් මහතාට අපිත් එක්ක සම්බන්ධ වුණු සහෘද ඔබ සැමටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි අදට YCS Legends වලින් සමුගන්නවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ජේසු පිහිටයි.